දෙවියන් වහන්සේට ස්තුති වේවා. මම හිතනවා ඔබ සන්තෝෂයෙන් ඉන්නවා කියලා. දුක ගේන්න ඉඩ දෙන්න එපා. දුකට ඉඩ දෙන්න එපා. දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රීතිය තියෙනවා. හාලෙලූයා. අපි මේ తాවකාලික ගමනක් මේ පොළවේ ගත කරන්නේ. අපගේ ස්ථීර ගමන ස්වර්ග රාජ්‍යය. ඒක ගැන හිතලා ප්‍රීති වෙන්න දෙවියන් වහන්සේ තුල. හාලෙලූයා. අපි උන්වහන්සේගේ වචනේ දෙවන වංචාවලී ලේකම් පොතේ 7 වෙනි වගන්ති අපි ගොඩාක් මෙනෙහි කරනවා මේක. මම නැවතත් මතක් කරන්න කැමතියි. උන්වහන්සේ කියනවා මාගේ නාමය දරන මාගේ සෙනග යටත් වී මාගේ යාඥා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔහුගේ පව්කමාකට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. හාලෙලූයා. උන්වහන්සේ ඔබගේ මගේ දේශය සුව කරන්න යනවා. හාලෙලූයා. මොකද්ද මේ දේශය? අපි ජීවත් වෙන දේශය. සමහර විට ඔබගේ ආත්මික දේශය වෙන්න පුළුවන්. සමහර විට ඔබගේ පවුල දේශය වෙන්න පුළුවන්. සමහර විට ඔබගේ ජීවිතය දේශය වෙන්න පුළුවන්. සමහර විට ඔබ වැඩ කරන තැන දේශය වෙන්න පුළුවන්. ඔබගේ වාතාවරණය දේශය වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කියනවා මේ දේශවල උන්වහන්සේ සුව කරන්න ලෑස්ති ස්වර්ගයේ සිට ඇහුම්කන් දීලා කොහොමද මාගේ නාමය දරන? ඒ කියන්නේ උන්වහන්සේව පිළිගන්න උන්වහන්සේ කිතුනුව දාන මාගේ නාමය සෙන යටත් වී යාඥා කර ස්වාමිනී මම ඔබට පසුතැවිලි වෙනවා යටත් වෙනවා ඔබගේ ලේ වලින් යාඥා කර මාගේ මුහුණ. ඒ කියන්නේ උන්වහන්සේ දෙස ගමන් කරගෙන යනවා නම් උන්වහන්සේ නපුරු මාර්ග අපි අතහැරියොත් උන්වහන්සේ ස්වර්ගයේ සිට අපට පිළිතුරු දෙන්නවා. යේසුස් වහන්සේ ඔබට ආදරේ. ඔබගේ දේශයේ සුවය අද ලබා ගන්න උන්වහන්සේට යටත් වී අපගේ මාර්ග වලින් ඉවත් වෙලා යාඥා කරනකොට උන්වහන්සේ ඔබගේ දේශය, ඔබගේ පවුල, ඔබගේ පරම්පරාව උන්වහන්සේ සුව කරන්න යනවා. යේසුස් වහන්සේ ඔබට ආදරේ. උන්වහන්සේ ළඟදීම පැමිණෙනවා අපව ගෙන යන්න. ජේසු පිහිටයි. ඔබත් එක්සත් එමීර් රාජ්‍ය තුල වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් නම් පහත දැක්වෙන අංකයට ඇමතීමෙන් ඔබට අප හා සම්බන්ධ විය හැකියි.